එහෙම අවුරුදු ගාණක් දෙවියෝ කවුද කියලා එව්වා. දෙවියෝ හොයාගෙන යන ගමනේදී දෙවියෝ නම් දැක්කේ නෑ. නමුත් ආහසේ රැට වවුල්ලු නම් ගමන් කරනවා. ආහසේ දෙවියෝ නෑ. තරුණන් ලස්සන තරුණන් ඈතට ගමන් කරනවා. සමහර දවස් වලට මේ දෙවියෝ කියන්නේ කවුද? කොහෙද දෙවියෝ ඉන්නේ? මේ ගැන සෑහෙන කාලයක් ගවේෂණය කරා. ඒ සම්බන්ධව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සෙත් කවි වස් කවි වගේ දේවල් ඉගෙන ගන්න පුරුදු වුණා මේ දෙවියෝ කවුද කියලා හොයන්න. මම එක දෙවි කෙනෙක් ගැන පොඩි හඳුන්වීමක් කරන්නම්. ගෞරවනීය සහෝදරවරුනි, මේ කතරගම දෙවියෝ ගැන බුද්ධාගම ගන්න විෂ්ණු කතරගම සමානපත්ති නාතු විභීෂණ දෙවියන් අයන සරස්වතී ගණ දෙවියෝ පිටිය දෙවියෝ මේ විදිහට 33 කෝටියක් දෙවියෝ කියනවා. ගස් මුල් ගල් ගානේ දෙවියෝ. තොටලක 15 දෙවියෝ. කොතන හරි ගෝගහක් හැදුණා නම් ඒක බුදු පිළිමයක් තිබ්බා දෙපැත්තේ විෂ්ණු කතරගම දේරුවතේ පින් පෙට්ටියක් තිබෙන මෙතන සූරා කෑමක් ගසා කෑමක් මුදල් හම්බ කිරීමක් තමයි කරන්නේ. දැන් කොළඹ මම කුලිය පිටින්දලා දැන් ආවේ කුලිය පිටින්දලා කොළඹට එනකොට කොච්චර දේවාල තිබ්බද? බස් නවත්තලා පඳුරු දානවා. මේ සතිවිසි පහ 50 එකතු කරලා පඳුරු දානවා. ඒතරට හිඟන දෙවිවරු නෙමෙයි හන්දි ගන්න. හිඟන දෙවියෝ හිඟා කරනවා පොඩි සල්ලි. ඉතින් මේ දෙවියෝද කවුද මේ ඔක්කොම මිත්‍යා මත මිනිස්සු හදාගත්ත දේවල්. මම පළමුවෙන්ම පොඩි එක දෙවි කෙනෙක් ගැන කියන්න කැමතියි. මේ කතරගම දෙවියෝ කියන්නේ කවුද කියලා. කතරගම දෙවියෝ කවුද කියලා හැම කෙනෙක්ම දන්නවා. මේ රටේ ඉන්න හැම බෞද්ධයෙක්ම කතරගම දෙවියෝ හරියට ගනුසරු කරනවා. බොහොම භක්තිමත් කතරගම දෙවියෝ. මම කතරගම දෙවියෝ කවුද කියන එයාගේ ඉතිහාසය බලබැලුවා. කන්දස්වාමි නම කන්දස්වාමි ඉන්දියාවේ හිටපු ප්‍රාන්ත රජ කෙනෙකුගේ පුතේ. ඒ ප්‍රාන්ත රජා බොහෝම තරුණ කාලේ වෙනකොට දඩබ්බර වැඩ කරන්න පටන් ගත්තා. හිතුවක්කාර වැඩ කරන්න පටන් ගත්තා. දූෂණේ, භීෂණේ, අපරාධ, මංකොල්ල කෑම නොඑක් විදිහේ වැරදි ක්‍රියාවන් කරන්න පටන් ගත්තා. ඒ වැරදි ක්‍රියාවන් කරනකොට මහජනයා රජුරට පැමිණිලි කරා. දේවන් වහන්සේ ඔබගේ පුත් කුමාරයා මේ අපරාධ කරනවා නවත්තන්න කියලා. රජු අවවාද කරා ඇහුවේ නැහැ. බැරි මෙතන රජු මොකද කරේ? මෙයා පොඩි බෝට්ටුවක් හදලා බෝට්ටුවට දාලා මුහුදට දැම්මා. මුහුදට දැම්මාම හුළඟට ගසාගෙන ඇවිල්ලා කිරින්ද කියන ප්‍රදේශයට හේතු වුණා. ගොඩ බැස්සා. ගොඩ බැස්සාම මෙයා හොඳ ලස්සන රාජකුමාරයා හොඳ තරුණේ ඇවිදගෙන ගියා. ටික ගොඩබිම බලනකොට ඒ පැත්තේ සාමාන්‍ය බිම්තැන්නේ උදේවි වගේ වැද්ද වගේ ගොඩ ගොවිතැන් කරගෙන හේරුම් ගොවිතැන් කරගෙන කුරක්කන් බඩේරුම් වගා කරගෙන පොඩි අතුපැනවල් හදාගෙන මිනිස්සු ජීවත් වුණේ. ඒතර මේ රාජකුමාරයා හොඳ බුද්ධිමත් කෙනෙක්. ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පය, කැටයන් ශිල්පය, වාරි කර්මාන්තය, ආණ්ඩු ක්‍රම මේ හැම දෙයක් ගැනම උගත් රාජකුමාරයෙක්. මේ රාජකුමාරයාට ඇවිදගෙන ගිහින් බලනකොට මිනිස්සු කොහොම ම්ලේච්ඡ මෝඩ අඥාන යුගයක මිනිස්සු හිටිය ලංකාවේ කාලේ. දකුණු පළාතේ. මේ කුමාරයා ඇවිදගෙන ගියන් පස්සේ ජනයා වට වෙලා අහුවා කවුද කියලා. දෙවියෝ තමයි එව්වේ කිව්වා. සත්‍ය වශයෙන්ම දෙවියෝ තමයි මොහොතින් බේරලා එව්වේ. එහෙම ඇහුවාම දැන් මෙයා මේ කුමාරයා ඒ පිරිස සමග බොහොම හිතවත් වුණා. හිතවත් වුණා මෙයා කල්පනා කරා මේ අහිංසක මිනිස්සු මේ මිනිස්සුන්ගේ හොඳ ජීවන රටාවක් ඇති කරන්න ඕන කියලා. ඒ ප්‍රදේශයේ වැව් කර්මාන්ත වැව් බැඳා. ඒ වගේම කුඹුරු ඇස්සෙද්දුවා. හොඳ ලස්සන ගෙවල් දොරවල් හදලා දුන්නා. මේ විදිහට පළාත ශාස්ත්‍රීය ඒවා දිනු කෙරුවා. ලස්සන ගෙවල් දොරවල් හදලා දුන්නා මිනිස්සුන්ට. එහෙම කරගෙන පස්සේ දැන් කාලයක් තිස්සේම කරගෙන යනකොට උමයන්ගනා වල්ලියම්මා කියන හින්දු ගෑනු දෙනෙක් කසාදත් බැඳලා. කසාද බැඳලා ළමාලා අපිට ඇතුල්ලා වයසට ගිහිල්ලා මේ කන්ද කුමාරයා කියන එක මැරුණා. මැරුණාට පස්සේ මිනිස්සුන්ට හරිම දුකයි. අපි වැද්දෝගේ හිටියේ හේන් ගොවිතැන් කරගෙන දඩයන් කරගෙන මෙතුමා සම්ප්‍රාප්ත වෙලා ඇවිල්ලා අපි හොඳ මිනිස්සු බවට පත් කෙරුවා. දැන් එතුමා මිය පරලෝ ගියා. අපි කොහොමද මෙයාට උදව් කරන්නේ? හරි මිනිස්සුන්ට හරි දුකයි. වාව ගන්න බැරි තරම් බොහෝම දුකක් ඇති වුණා මේ කන්දස්වාමී ගැන. දැන් කල්පනා හිතනකොට එක මිනිහෙක් ඉඳලා මැටි වලින් රූපයක් හැදුවා. රූපයක් හදලා මේ රූපේ ළඟ මිනිස්සු ඉස්සලාම ගොවිතැන් කරලා මොනවාරි භෝගයක් හැදුනොත් ඒකෙන් ටිකක් ගෙනල්ලා මේ රූපේ ළඟ තියනවා. ගෝයන් කපලා ගත්තාම වී ටිකක් අයින් කරලා කිරිබත් ටිකක්
හදලා ගෙනලා මේ රූපේ ළඟ තියෙනවා. සත්‍ය වශයෙන්ම මිනිස්සු දන්නවා මේක මැටි රූපයක්. මේ රූපේ මේ කෑම කන්නේ නැහැ කියලා දන්නවා. නමුත් අර මිනිස්සු කළගුණ සැලකීමක් වශයෙන්, ගරු කිරීමක් වශයෙන් මේගොල්ල මේ පුද පූජාවන් කියන්න පටන් ගත්තා මේ රූපෙට. දැන් මේක දැනුත් මේ ප්‍රදේශ වලට එනවා ඉන්දියාවෙන් කට්ටිය. රිලව් නටවනට එනවා කට්ටිය. ඒ වගේම මොනර පිහාට මිටි අරගෙන ඒ වගේම තල්කොළ වලින් ලියපු තල්පත් පුස්කොළ පොත් අරගෙන සාර්ථක කියාගෙන යනවා කට්ටිය. දැනුත් අදත් මේ රටේ වගේ තත්ත්වයන් උදා වෙනවා. මෙහෙම ශාස්ත්‍ර කියාගෙන යන කට්ටියක් දැක්ක මේ රූපේ දැක්කා මිනිස්සු කල්පනා කරා. මිනිස්සු අහුවා කවුද මේ කියලා. මේ කන්ද ස්වාමී කන්ද කුමාරයාගේ කියලා. කන්ද කුමාරයාගේ කියලා. එතන හිටපු බොහොම කට්ට කෛරාටික මේ ශාස්ත්‍ර කියන උදවිය හිතුව කල්පනා කරුවා මේක අපට ආදායම් මාර්ගයක් කතා කරන්න පුළුවන්. අර රූපේ වහලා තිරෝලින් වහලා ඊට පස්සේ එතනින් පොඩියට ගයක් හදලා මේගොල්ල කියන්න පටන් ගත්තා. ඉන්දියාවෙන් ආපු කන්ද ස්වාමී අපේ දෙවියෝ දැන් මෙයා දේවත්වයට පත් වෙලා ඉන්නේ. මෙයා දෙවි කෙනෙක් දැන්. ඕන් රේන් මහේ කන්ද කුමාර උමයන්ගනපති වල්ලියම්මා තම්බිරාණේ කදිරුරු වල්ලියම්මා සියගුරු නාරායණ නම. කදිරනේ දේව ගෝවින්දං පාලෙන්තු ලෝක සාසනං ඒතේ දේවානුභාවේන කන්ද ස්වාමී නම වරං ස්කන්ධං සම්මුඛං දේවං මෛරස්සෝ පතිට්ඨං පූජාමි මහා ශෛන්‍යං පාත්මං කුප්පයසදා. මේ වගේ සංස්කෘත භාෂාවෙන් නොයෙක් විදිහේ ශ්ලෝක ස්තෝත්‍ර කියලා ස්තුති ගායනා කරලා මිනිසු එතෙන්ද මෝහණය කරගත්තා. මෝහණය කරගෙන මේගොල්ලෝ කිව්වා දෙවියන්ට පූජාව තියන්න ඕන. ඉතින් බඩු ලිස්ට් එකක් ලියලා දෙනවා. ආල් කිලෝ 15, පොල් ගෙඩි 10යි, තෙල් මල් හඳුන් කූරු 65 ගොඩදිය මස්, එළුව, කුකුල්ලු, පඳුරු, බුලත්පුවක් ඔක්කොම ලියලා දෙනවා බඩු ලිස්ට් එක. දැන් මෙයාට දෙවියෝ කන්නේ නැහැ. දන්නවා ඒ රූපේ කන්නේ නැහැ. මේගොල්ලෝ එහෙම සාත්‍රිකී කියනවා දෙඩි මෙතන සූරා කෑමක් හොඳ ගෙරිල්ලක් කරන්න පුළුවන් බව දැනගෙන අර මොන මිනිස්සු මොනාට අඳගෙන බඩු ලිස්ට් එක ලියලා දුන්නා පස්සේ දේව පූජාවට කියලා ගෙනල්ලා දෙනවා මේ බඩු ටික. මේ කපුව ඉඳගෙන මේ ටික හොඳට කාලා බීලා ඉන්නවා සන්තෝෂයෙන්. ඒක අතරකම දෙවියෝ තමයි අදත් ඔය ඉන්නේ. එතන ඒ රූපේ අදත් ඒක තමයි. ඒ නිසා මේ යම්සි කෙනෙක් මම එක දෙවි කෙනෙක් ගැන ඔය කිව්වේ යම්සි කෙනෙක් දෙවියෝ කියලා වඳිනවා නම් පුදනවා නම් පුද සත්කාර කරනවා නම් පූජා පවත්වනවා නම් සත්‍ය වශයෙන් මේ මැරිච්ච මිනිස්සෙකුගේ රූපයක්. දැන් ඉස්ලාම් ධර්මයේ උගන්වනවා සිහාරම් අදහනවා කියලා. සිහාරම් පල්ලි වල තියෙනවා. ධර්මන්දකමේ මර්දානෙත් පල්ලියක තියෙනවා. අර පොතුවිල අක්කරපත්තු දිහා තියෙනවා සිහාරම්. අවුලියා කියනවා. ඒ වගේ තමයි. ඒ මැරිච්ච මිනිස්සු. එතකොට ඊයාකන අවුදු ඊයාකන ස්තයින් කියන එකට පටහැනිව තමයි ඔක්කොම කරන්නේ. ඒ නිසා ගෞරවනීය සහෝදරනි මේ විදිහේ ඒ එක දෙවි කෙනෙක් මේ වගේ දෙවියෝ කවුද කියලා ගවේෂණය කරා. ගවේෂණ කරගෙන යනකොට මට දවසක් හරිම කල්පනාව හරි දුකයි මේ ලෝකයේ දිහා බලනකොට මිනිස්සු හුඟක් දෙනෙක් මුලා වෙලා ඉන්නේ. අන්ධකාරයේ ඉන්නේ, අගාධ ලෝකයේ ඉන්නේ. සත්‍ය දෙවියෝ කවුද? ඇත්තම දෙවියෝ කවුද කියලා මම බොහොම දුකෙන් අඬලා අහස දිහා බලන්න කියනවා. විහාරස්ථානේ කවුරුත් මේ කියන්නේ තනියම ඉන්නේ. තනියම ඉඳගෙන මේ දෙවියෝ ගැන තමයි ගවේෂණය කරන්නේ. එහෙම ගවේෂණය කරගෙන යනකොට දවසක් මුස්ලිම් කෙනෙක් ආවා විහාරස්ථානට ඇවිල්ලා බෝතල් යකඩ ගෑලි පත්තර තියෙනවද කියලා. එතුමාගේ නළල සම්පූර්ණයෙන් පිච්චිලා තිබුණා කළු වෙලා. මම බෝතලුත් තියෙනවා යකඩක් තියෙනවා පත්තරක් තියෙනවා ඔයාලට අවශ්‍ය කරන ඕන දෙයක් දෙන්න පුළුවන්. ඔබතුමාගේ මේ නළල කළු වෙලා තියෙන්නේ කොහොමද? මොන වෙලාවද නළල පිච්චුණාද? වැටුණාද මොකද උනේ කියලා. දෙවියෝ වැඳලා කිව්වා. දෙවියෝ වැඳලා කොහොමද නළල කළු වෙන්නේ? එතුමා කිව්වා අපි අවුරුදු 7 ඉඳලා දවසකට 5 වතාවක් සුජූද් කරනවා පොළවේ ඔළුව බිම තියලා තමයි අපි දෙවියෝ වඳින්නේ. දෙවියෝ කී දෙනෙක් ඉන්නවද කියලා? එක දෙවි කෙනෙක් ඉන්නේ කිව්වා. එක දෙවි කෙනෙක් වැඳලා මෙච්චර නළල කළු වෙනවනම් බෞද්ධ දර්ශනේ උගන්වන